අනේ ඒ නිසා අපි දැන් කවදාවත් එකතු වෙන්නත් බෑ එකට ඉන්නත් බෑ. ඒක තේරුම් ගන්න. දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. මං තමුසට කොච්චර කිව්වද මගේ පස්සෙන් එන්න එපා කියලා. මං තමුසට කැමති නැහැ. ඇයි තමුසට ඒක තේරෙන්නේ නැත්තේ? මං දැනගත්තා. කොළඹ ගිහපුවාම අනිවාර්යෙන් මට ඔහොම දෙයක් වෙනවා කියලා. මං තමුසට කොච්චර දේවල් කරාද ඔය. එහෙමයි තරම්. ඔයා මට කොච්චර දේවල් කළා තිබුණත් අපි දෙන්න ගැලපෙන්නේ නැත්තම් එකට ඉඳලා තේරුමක් නැහැනේ. අපි මේ සම්බන්ධය නවත්තමු. හරි ඔයි. තමුසේ කොළඹ ගියාට පස්සේ අනිවාර්යෙන් වෙන කොල්ලෙක් සෙට් වෙන්න ඇති. නැත්නම් ඉතින් මෙච්චර ආදරය කරු මාව අමතක වෙයිද? ඔයා හැමදාම කරේ මාව සැක කරපෙගෙන තනිදු. මම නොකරපු වැරදි වල මම කොච්චර චෝදනා කරාද? ඔයා දැනුත් කරන්නේ ඒකනේ. අන්න ඒ නිසායි අපි දෙන්න ගැලපෙන්නේ නැත්තේ. අන්න ඒ නිසා අපි දෙන්න කවදාවත් එකතු වෙන්නත් බෑ, එකට ඉන්නත් බෑ. ඒක තේරුම් ගන්න. දැන්වත් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. හරි. තමුසේ ඒකෙන් එන්නේ නේ. හරි බලාගමු. මට අයිති දෙයක් මම වෙන කාටවත් අයිති වෙන්න ඉඩ තියන්නේ නැහැ. බලාගමු මොකද වෙන්නේ කියලා. මේ මට මේක කරන්න බෑ. මට අරකට මොකක් හරි කරන්න ඕනේ බා. මොකද බං කෑ ගහන්නේ මොකද කේස් එක? මොකද උනේ තමයි. මම මචං අරකිව හම්බෙන්න ගියා. ඒකේ කිව්වනේ බං ලව් එක නතර කරමු කියලා. මං කිව්වනේ බං ඕකේ කොළඹ යද්දිම අනිවාර්යෙන් කොල්ලෙක් ඇති බං ඕකිට කොළඹ. නෑ බං උඹ කියන කතාව ඇත්ත බං. එහෙමයි කියලා එහෙම නිකන් ඉන්න බෑනේ බං. ඕකිට මොකක් හරි හොඳ ගේමක් දෙන්න ඕනේ බං. මෙහෙමයි තරින්දු අපිට හරියට මේක කියන්න බෑනේ. අපි හොයලා බලමු. අනික මචං ගමේ හිටපු ලස්සනම කපල් එක උඹලානේ බං. බලන්න මතකද බං? මං ඒකිට එක්ක ඒ දවස්වල කොච්චර සතුටින් හිටියද? දැන් ඉව ගැන කතා කරලා වැඩක් නැහැ බං. දමිත් මේ මට මේකට මොකක් මාරි දෙයක් කරන්න ඕනේ බං. මට අයිති නැති දෙයක් මම වෙන කාටවත් අයිති වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. මට මොකක් හරි මේකට කරන්න දෙයක් කියපන්කෝ බං. හරි උඹ කලබල වෙන්නේ නැතුව හිටපන්කෝ. කරන්න දෙයක් නේ. උඹ ගාව එකේ ෆොටෝ තියෙනවද? අක්ක පොඩ්ඩක් ඔයාගේ ෆෝන් එක බලන්න. ඔයාගේ ජරා ෆොටෝ වගේ ෆෝන් එකේ තියෙනවලු.